හයි ඔන්න ඉතින් අද ගමනක් යන්න යන්නේ අපේ මාස්ටර් ගෙදර ආවා නිවාඩු. ඉතින් අපිට වැලන්ටයින් ඇනිවර්සරි මග ඇරිච්ච නිසා අද අපි දෙන්න යනවා අපේ ෆස්ට් ට්‍රීට් එක අපි දෙන්න ගානේ අපි දෙන්නට දෙන්න. හැබැයි මෙයා නම් තාම නිදි. ආව ගමන් පොඩ්ඩක් ඇදලා වැටුණා. අදිච්ච පාර තාම නිදි. පෙරානේ අද යන්නේ පැත්තට නේද? Malasi. යන්න. මලාසි. හරි අපරෝ ගිහිල්ලා අද මොනවද අපි ගන්නෙ මොනවද මම මෙයාට දෙන්නේ මෙයා මොනවද මට දෙන්නේ කියලා ආයෙ ගොඩවනවා ආරාරාරා බොස්ස හැරව ගත්තා දැන් මම පැයකට දෙන්න මෙයාව හැරවන්න දැන් හැරලා කනවා දවල්ට කනවා බයිට් කරනවා දැන් අපි කොහෙද යන්නේ කියන්නකෝ ඊට එකක් දාලා නිසා ලිප් කලේ අපි යනවා අනේ ඊය කැතයි යන්නේ මේ අපි යනවා ඒක කටක් වගේ පේනවද අපි යනවා සමන් එක ගිරිල්ල සමන් ෆැෂන් එකට යනවා අපි මොකටද යන්නේ සමන් බලන්න සමන් බලන්න නෙමෙයි මෙයා මට කිව්වා මම අල්ලලා ඕන දෙයක් කරන් දෙනවා කියලා මොකද මේ වැලන්ටයින් එකට gift එකක් හම්බුනේත් නෑ ඇනිවර්සරි එකට gift හම්බුනේත් නෑ මම අනිත් කෙල්ල නේ මට කිව්වා ඔයා මේ අල්ලන ඕන දෙයක් අරන් දෙනවා බලමු ගිහිල්ලා අරන් දෙයිද කියලා ඉතින් ඒ දෙකට gift හම්බෙච්ච අද නිවාඩුව ආවේ gift දෙන්න හම්බුනේ නෑ ඉන්න ඔයාලට මොකද ඕනේ නෑ ඔයාලට තෑගි දුන්නේ නෑ කියලා ඔයා කිව්වනේ දවසක් මට කිව්වා දුක හිතෙන්නේ නෑ කියලා ඔයාට දුක හිතෙන්නේ නැහැ තෑගි දුන්නා කියලා මට නම් ඇත්තටම දුක හිතෙනවා තෑග්ගක් දුන්න නැත්නම් මට දුක හිතෙනවා මට හේතුවක් ඕනේ තෑගි දෙනවට ඕන මනසක් කොහොමද නිකා ඔයා ඇති සාමාන්‍ය මනසෙල මේ අපේ රහත්තලා ඉන්නේ හින්දාට හැංගින්න වෙන්න බැහැ නෑ මේ කඩාගෙන ඉන්න මම දන්නවා කියලා මේ අම්මා දැන් අපි ගිහලා මොනවද ගත්තා ගිහලා මිලිමන මේ මේකද නෑ වතුර දෙන තුවක්කුව දිහා බලලා ගියා ගියාට දැන් ඒක නෑ වගේ පේන්නේ එවන් ඔන්න මේ මිනිස්සුන්ට අපිට පිස්ස කියනනේ අයියේ මොකද කරන්න කියන්නකෝ මොනවද ගත්තේ කියන්නකෝ යුද්ධය පටන් ගන්න යන්නේ අපි බලලා කණ්ඩ දෙක තරගෙන ගෙදර යන්න එකක් ගත්තා අපි දැන් කන්න ගන්නවා අර මේ කොරියන් රාමෙන් මේ ගන්න කන්නතරම් සෙල්ලම් බඩුත් අරගෙන අපි දෙන්න ආයාව ගෙදර ඇවිල්ලා ඉතින් ගත්ත සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරා. එදා දවස ඔන්න ඔය විදිහට ගෙවලා ඉතින් ආයේ අයියා ගෙදර ගියා. ගිහිල්ලා ඔන්න පහුවදා ඉතින් ආයෙ පාරක් ආවා. දවස් ටිකේ අවසාන දවසට කලින් දවසේ ඉතින් අපි දෙන්නා වන්ද පොඩි ගමන කොහෙද යන්නේ? මේවා දාන්න ඕන සෝෂල් මීඩියා දාන්න. එතකොට හොඳ වචන භාවිතා කරන්න කරුණා කරලා අපි දැන් යන්නයි හදන්නේ. බලපුව අපි කොහෙද යන්නේ කියලා අද දිගටම වීඩියෝ බලන්න.
උඩ යන කලින් දවස් නිසා අපිට නැති කණ්ඩාව සෑයල කාලෙකින් නම් හිතාගෙන හිටිය එළියට යන්න එක එක වැඩ නිසා බැරි වුණා. අද ඇති යන්න කොහොම හරි ආවා. මූණ ඇඹුල් කරගෙන දෙක කරගෙන හරි කොහොම හරි රණ්ඩු වෙලා හරි ආවා අන්තිමට. අර මොනවද කන්නේ කියලා. දින මිල බලන්න. කාලා එනකොට අපිට පොඩි පාක් එකක් හම්බෙලා අපි එතෙන්ට ගියා. ගිහින් අච්චාරුවකොත් අරගෙන පොඩි කයියක් දාගෙන හිටියා. අපි ආව පොඩි පාක් එකකට කාලා බඩ නෝ චිලිපති දෙන්න දැන් අපිට. චිලිපති පුළුවන්. කයියක් ගාගෙන චුට්ට වෙලාවක් ඉන්න හිටියට වැස්සක් ආව නිසා අපි එන්න ආවා ඉක්මනින්. කාපු වගේ හොඳකමට අපිට සැරෙන් සැරේට වතුර දෙබා ආවා. මාස ගාන පායලා හරියටම අපි ඇවිදින් එළි බැස්ස දවසේ හොඳටම වහිනවා. දැන් ගෙවල් වලට තව චුට්ටක් වෙලා තියෙන්නේ. දැන් වහිනවා යන්න අමාරුයි. මට නම් අමාරු නෑ. මාස්ටර්ට තෙමුණ හොඳටම. අපි ගෙදර අයියා නිවාඩුව වහම අපි වැඩිපුරම යන්න අවස තැනක් තමයි මේ. ඉතින් ගුඩ කරන්න අපි දෙන්න එක්කෝ ගෙදරට ගෙනල්ලා කනවා නැත්නම් කොහෙට හරි ගිහින් කනවා. කන එකම තමයි වැඩිපුර කරන්නේ. ඉතින් මේ මම හිතන්නේ යන්න කලින් දවසේ රෑ අපි දෙන්න කොහේ හරි ගමනක් ගිහලා එන ගමන් අපි දෙන්න යන්න ආසම තැනට ගිහලා අපි ආසම දේ අරගෙන කෑවා. දැන් බනින්න එපා සල්ලි නාස්ති කරනවා අඩකයි මේකයි කියලා. ගොඩක් කරාට අපි දෙන්න බිල් එක බෙදා ගන්නවා. බෙදාගෙන තමයි වියදම් කරන්නේ. එක්කෙනෙක්ට වැඩි බරක් දෙන්නේ නැහැ. මොකද ඉස්සර නම් මම ජොබ් එකක් කරේ නැති නිසා අයියා මට වියදම් කරා. හැබැයි දැන් මම ජොබ් එකක් කරන නිසා අපි දෙන්න ගොඩ වෙලාවට බෙදාගෙන තමයි වියදම් කරන්නේ. ඉතින් මේ මම අයියා නිවාඩුව ඇවිල්ලා යනකොට අනිවාර්යෙන් කරන දෙයක් පොඩි නෝට්ස් ලියලා එයාගේ පර්ස් එකේ තැන් අස්සට ඔබනවා. නැත්නම් එයාගේ ඇඳුම් අස්සට බෑග් අස්සට ඔබලා තියෙනවා. එයා පස්සේ දැක්කාම එයාට ඉතින් එතකොට එයාගේ මොනට ඉනාවක් එනවනේ. ඉතින් මම කැමතියි මම නැති තැන වුණා. එයා මං ඉන්න hina වෙලා ඉන්නවට. ඉතින් මං එයාට නෝට් ලියන නිසා එයාත් මට නෝට් එකක් ලියලා යනවා මේ. හැබැයි අර නෝට්ස් ටික නම් එයා දැක්කේ නෑ මම ලියනවා. ඕරෙන් තමයි ලියලා දැම්මේ. ඒ දන්නේ එයාටත් ටිකක් හිතිලා මේ ලියනවා. කැටයන් දදා ලියනවා. ලිව්වට ඒක ලස්සනට ආවේ නෑ හැබැයි. අවසාන දවසේ අවසාන කඩචෝරු. අදින් පස්සේ ඉවරයි. ආයෙ මාසයක් කරක කඩචෝරු කන්න නෑ. අපේ අයියා හොඳටම රසටම හදාන්න දාන්න එකම කෑම. ගෙදර ඉන්න දවසට අපේ අයියා හරිය කම්මැලි අතින් කන්න එක්කෝ මම කවනවා නැත්නම් එයාලා ගෙදර ඉඳලා අම්මට කියලා කවා ගන්නවා. ඉතින් හරිම දුකයි. අද තමයි යන දවස.
ආයෙතින් මාසයන් බලාගෙන ඉන්න ඕනේ පිස්ස නටන්න කඩචෝරු කන්න ඇත් එක්ක ඇවිදින්න යන්න මොනා කරන්නද ඉතින් එයාගේ ජොබ් එකට යන්නත් එපයි. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු. ඊළඟ නිවාඩුවට අපි මොකද කරේ කියලා බලන්න. බයි.